පල්ලි ගන්න මේ අදන්න තමයි මොකද වෙයි අපි මොකද්ද කරපු වැරද්ද අපිට ආදී අමාරුයි ඔය කියන මොකක්ද අපිට කරන්න දෙයක් නෑ අපිට තියෙන්නේ කියන ඕන දෙයකට ඕනම පදයකට නටන්න ඉස්සයි තියෙන්නේ අපිට තියෙන්නේ වේත් ගන්න නෑ උදේ ඉඳලා මෙතන ඉඳගෙන වේතුත් නෑ ඉඳගෙන ඉන්නවා බොහොම වේදනාවෙන් ඉන්න මේ ඩුවපත්තාවටපත් කරනවා බලනකොට කියන අපිට අසාධාරණයක් වෙලා තියෙන්නේ බෙහෙත් නැතුව ඉතින් නැගලා යයි මාත්‍යෝ මම අවුරුදු 4ක් උප්පේසම් කරලා අවුරුදු 4ම දැන් මේ මාසෙකින් මම කිව්වහම මාසෙකින් එන්නලු මේක ලෝක අපරාධයක් නේද දැන් මම කොහොමද වෙවුල එන්නේ තියෙන සේසත් තමයි ඉවර වුණා අවුරුදු 4ට දැන් ඉතින් මොනව කරන්නේ මැරෙන එක ලාභයි පහේල අපි මෙතන ඉන්නේ දොස්තරලා ගෙවල් වල ආදාන්නේ තියෙන මොන දෙයකද දොස්තර නැහැ කියලා මේ පොල්මේ ඉන්න කියනවා ඉතින් මොකද්ද මේ කේරු ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉතින් හැරිලා ගියා දොස්තර මහත්තයෝ දෙවියෝයි කියලා කියන්නේ උනාට දෙයියෝ වෙන්නේ කොහොම මෙහෙම වෙනකොට විෂය 28 වාටුවේ පරණ ගානක් තියෙනවා. දොස්තර මහත්තයෝ කාරුවක්වත් නැහැ. අනේ මන් දන්නේ කාට කියනද කියලා මේවා. මොකද්ද මේ තේරුම? අද ඉන්ටර්වියු එකට යන්න තියෙන රැකියාවකට. ඊයේ මේ අර ඒගොල්ලන් ලදුපතක් කරලා රුපියල් 500ක් දීලා ඊට පස්සේ දැන් ඊයස් ටික පරීක්ෂා කළා ඉතුරු වෙන ටික අද බදාලා කරනවා යකෝ අද ඉතින් ස්ට්‍රයික් එකට මම අද ඉන්ටර්වියුට පළවෙනි දිනේ ඉන්ටර්වියු එකට යන්න විදියක් නැහැ දැන් මේ අපහසුතාවයට ලක් වෙලා තියෙන මේ ප්‍රශ්න නිසා. ඉන්නේ කාපම ඒගොල්ලන් කියන ડોක්ටර්ලා ස්ටේ කියලා අපිට 3 වෙනිදා ඩේට් එක දාලා දුන්නා අද. 3 වෙනිදා දැන් ලෙඩේ බලන්න අපි ප්‍රයිවට් එකවලන් කියනවා ප්‍රයිවට් එක හරිය දෙන්න කියලා බේත් ගන්නලු. අපි කොහොමද මත ප්‍රයිවට් එකේ බේත් ගන්නෙ? බඩේ අමාරු නිසා තවම නෑ ડોක්ටර්ස්. අපි මෙච්චර වෙලා ඉඳලා මේ දැන් කියනවා බේත් නෑ කියලා ඇටෙන්ඩ් කියනවා. ඉතින් අපි යනවා. මාජනය ගැන හිතන්නේ නැහැ නේ කීයටවත්. පොඩ්ඩක්වත් අනුකම්පාව කියන එක නැහැනේ. අපේ සල්ලි වලින් ડોක්ටර්ස්ලා දීලා තියෙනවා ඒගොල්ලෝ මෙහෙම කරන්නේ ඒක වැරදි රජයෙන් පලි ගන්න හැදුවට බලපුවම අහිංසක මිනිසුන් ගෙන්නේ මේ පලි